සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ගෙනාවේ පිපිඤ්ඤු සලාදයක් හදන විදිහ. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට පිපිඤ්ඤු ගෙඩිය කිරිවත් කරගන්න. නැත්තම් තිතරහ එනවා. නම් මේකට අරන් තියෙනවා අමු මිරිස්, දීලුණු, තක්කාලි. උඩ පොත්තක් ඉවත් කරගෙන මෙන්න මේ විදිහට කපා ගන්න. මේ මැද තියෙන ඇට කොටස අයින් කර ගන්න ඕන. මගේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක enable කරලා තියාගන්න මම වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. මේ විදිහට පොඩියට කපා ගන්න පිපිඤ්ඤු ගෙඩිය. මේක ඉක්මනින් ගෙදරදී හදාගන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න. අපි පිපිඤ්ඤු ටික කපාගෙන ඉවරයි. දැන් ලුණු කපා ගන්න. මේ විදිහට පොඩියට කපා ගන්න. ඉතින් ලුණු කපාගෙන ඉවර වෙලා තක්කාලි ගෙඩිය මෙන්න වගේ මැද ටික අට ටික අයින් කරගෙන තමයි කපා ගන්න ඕන. කපා ගන්න කොටු හැටියට කපා ගන්න. දැන් අපි මිරිස් කපා ගන්න. එකක් පීනියට කපා ගන්න. දැන් අමු මිරිස් ටිකත් කපාගෙන ඉවරයි. දැන් මම මේකට ලුණු කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු. මේකට මම පොල් කිරි චුට්ටක් කරන් දෙනවා. ගොඩක් දාගන්නකොට පොඩ්ඩක් විතර දාගන්නවා. වල තත්ත්ව ගතිය තියෙන්නේ නැත්නම් ගොඩක් දාගත්තොත් හොඳටම වැඩි වෙනවා. මේ ටික උඩින් කවලම් කරගන්න.